ඉතින් අපිට මේ සව් එක හදාගන්න ඉස්සලාම ඕනේ වෙනවා මුං ඇට. මුං ඇට ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ මුං ඇට ටික හොඳට තැම්බෙනකන් අපි මේ විදිහට ලිපේ තියාගන්න ඕනේ. මේක බෙරි වෙනකන් වගේ තැම්බෙන්න ඕනේ. ඉතින් මම මේ මුං ඇට ගත්තේ හොදලා ඒ වගේම රෑප් එකෙන්න තියලා. ඉතින් ඔයාලත් ගද්දී ඒ විදිහට ගන්න. ඉතින් මුං ඇට කන්නේ නැති කෙනෙක්ට මේ විදිහට මේ සව් එක මේක හදලා බොන්න පුළුවන්. මේක හරිම රසයි. ඒ වගේම මාරම ගුණයි. ඉතින් මුං ඇට එක හොඳට තැම්බෙන්න ලිපේ තිබ්බට පස්සේ අපි මේකට සව් එකතු කරගන්න ඕනේ. ඉතින් සව් සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න. මම ගත්තේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඉතින් ඊළඟට මේ සව් ටිකත් හොදලා ඉවර වෙලා ඔයාලා මේක අර අපි තැම්බෙන්න තිබ්බ කලින් ඒ මුං ඇට එකට එකතු කරගන්න ඕනේ මේ විදිහට. ඉතින් දැන් තියෙන්නේ මේ සව් එකයි ඒ වගේම මුං ඇට එකයි හොඳට තැම්බෙනකම් මේක මද රස්නේ ලිපේ තියාගන්න. ඉතින් මේක දාපු ගාම ටක් ගාලා මේක හැඳි ගන්න නැත්තම් කැටි ගහන්න බලනවා. ඉතින් ඔයාගේ ඇඟත් ගොඩක් උෂ්ණයි නම් අනිවාර්යෙන්ම සතියට දවසක් හරි දෙපාරක් හරි මේක හදලා බොන්න. අනිවාර්යෙන්ම ඔයාගේ උෂ්ණ ගතිය අඩු කරගන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟට ඕනේ පොල් කිරි. මම ගත්තේ මෙන්න මේ වගේ පොල් ප්‍රමාණයක්. ඒ කියන්නේ පොල් බෑයක වගේ ප්‍රමාණයක් තමයි මම නම් ගත්තේ. ඉතින් මේක වාට අඩු වැඩි වශයෙන් ගන්න පුළුවන් ඔයාලගේ ගෙදර ඉන්න කට්ටිය. දැන් අපිට ඕනේ න විශේෂ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ තමයි කුරක්කන් පිටි. ඉතින් කුරක්කන් පිටි නම් සාමාන්‍යයෙන් මේස හැඳි දෙකක් හරි මේස හැඳි එකමාරක් වගේ ප්‍රමාණයක් ගත්තාම හොඳටම ඇති. මම මේක පොල් කිරි එකට මික්ස් කරලා තමයි දාගන්නේ. ඉතින් මේ කුරක්කන් පිටි මේ සව් එකට එකතු කරගත්තාම ඇත්තටම මාරම රහයි. ඔයාලා මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. සාමාන්‍යයෙන් මේක ගොඩාක් වෙලාවට එක දිගටම බොන්න හොඳ ඩ්‍රින්ක් එකක් නෙමෙයි. මොකද මේක ගොඩාක් සීතලයි. ඒ නිසා ඔයාලා සතියේ දවසක් දවස් දෙකක් වගේ මේක try කරන්න. ඉතින් ඉස්සෙල්ලා පොල් කිරියකට මික්ස් කරගත්ත කුරක්කන් පිටි ටික ඒ ඔක්කොම ටික මම මේ සව් එකට එකතු කරගත්තා. දැන් මේක හොඳට හැඳි ගන්න ඕනේ. මොකද කැටි ගහන්න බලනවා. අනිත් දේ තමයි මේක හදාගන්න අපිට ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඊළඟට මම අද මේකට එකතු කරනවා මේ මුද්දරස් පලං ඒ වගේම රටේ ඉඳි ගෙඩි 5ක් විතර මම චූටියට කඩලා අරන් තියෙන්නේ. ඉතින් ඔයා කැමති නම් මේ වෙලාවේදී කජු ඒ වගේම රට කජු වගේ දේවලුත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේකේ රස තවත් වැඩි වෙනවා. ඉතින් අද මම මේකට එකතු කරගන්නේ සීනි. ඉතින් ඔයාට කැමති නම් පුළුවන් හකුරු වගේ දෙයක් මේකට එකතු කරගන්න. ඉතින් මේ දේවල් ඔයාගේ කැමැත්ත අකමැත්ත අනුව අඩු වැඩි වශයෙන් ඔයාට එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ලුණු සීනි එකතු කරලා ආයි මේක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මම මේකට රටේ ඉඳි මුද්දරස් පලං එහෙම එකතු කරපු නිසා සීනි ගොඩක්ම අඩුවෙන් තමයි මේකට දාගත්තේ. මොකද අපේ ගෙදර අයත් ගොඩාක් සීනි බොන අය නේ. මම හිතන විදිහට අපි සීනි ගොඩාක් අඩුවෙන් පාවිච්චි කරන තරමට අපේ සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් සීනි අඩුවෙන් දාගන්න තරමට හොඳයි කියලා මම හිතනවා. ඉතින් ලිප අඩුවම කරලා මේක හොඳට විනාඩි 2ක් විතර මේ ඔක්කොම හොඳට මික්ස් වෙනකන් මේ විදිහට හැඳි ගා ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ලිප ඔෆ් කරලා ඔයාට මේකේ රස බලන්න. ඉතින් ගෙදර හැමෝම ඉන්න දවසක මේක හදලා බලන්න. ඇත්තටම ඔයාලගේ ගෙදර හැමෝම මේකට ආස වෙයි අනිවාර්යයෙන්ම. So thank you so much for watching my video. Bye.